ෆුට්බෝල් ලොවේ නොමැකෙන වීරයා මේ ඔහුගේ ජීවිත කතාව. 1985 පෙබරවාරි 5 එක දුප්පත් පවුලක බාලම ළමයක් විදිහට තමයි රොනාල්ඩෝ ඉපදෙන්නේ. මොහුගේ පියා රැකියාව වශයෙන් සිදු කරේ ෆුට්බෝල් ක්ලබ් එකක ඇඳුම් මැසීම. මේ පවුල ඉතාමත් දුප්පත් පවුලක් වුණා. කෙසේ වුණත් දුප්පත් පවුලේ ඉඳපු බාලම පුතා, ඒ කියන්නේ රොනාල්ඩෝ කියන්නේ ෆුට්බෝල් වලට උපන් හැකියාවක් තිබ්බ දක්ෂයෙක්. ඉස්සර හවස වීදිවල ළමයි ෆුට්බෝල් සෙල්ලම් කරද්දී එතන දක්ෂම ක්‍රීඩකයා වුණේ වෙන කවුරුත් නෙමෙයි, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ඒත් පියාගේ රැකියාව නිසා වෙලත් අය රොනාල්ඩෝව විහිළුවට ගත්තා. ඒත් ඒ කිසිම දෙයකට රොනාල්ඩෝගේ දක්ෂතාවය යටපත් කරන්න බැරි වුණා. ෆුට්බෝල් වලට තිබ්බ ආශාවෙන් දශමයක්වත් අධ්‍යාපන කටයුතු ගැන නම් රොනාල්ඩෝට තිබ්බේ නැහැ. ඒක යාගේ පවුල අයත් තේරුම් ගත්තා. ඒ නිසා ඒ අයත් ෆුට්බෝල් වලින් ඉදිරියටම යන්න රොනාල්ඩෝට ශක්තියක් වුණා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ වයස අවුරුදු 12යි. ඔහු තීරණය කළා ෆුට්බෝල් ගැන තව දුරටත් ඉගෙන ගන්න පෘතුගාලයේ අගනගරයේ වෙච්ච ලිස්බන් නගරයට යන්න. කාලය ගෙවිලා ගියා. රොනාල්ඩෝ තවත් ෆුට්බෝල් වල දක්ෂ ක්‍රීඩකයෙක් වුණා. ඒත් දැන් වයස අවුරුදු 15යි. රොනාල්ඩෝගේ ජීවිතේ දරුණුම තීරණය ගන්න සිද්ධ වෙන්නේ මේ අවුරුදු 15ේදී. රොනාල්ඩෝට පොඩි කාලේ ඉඳන් හાર્ට් ඩිසීස් එකක් තිබ්බා. ડોක්ටර්ස්ලා කිව්වේ රොනාල්ඩෝගේ හાર્ට් බීට් එක අසාමාන්‍යයි කියලා. සමහර වෙලාවට දුවද්දි හાર્ට් බීට් එක වැඩි වෙලා සිහි නැතිවීම වලට පවා රොනාල්ඩෝ මුහුණ දීලා තියෙනවා. ඒත් ෆුට්බෝල් සෙල්ලම් කරද්දී දුවනවා කියන්නෙම ෆුට්බෝල් ක්‍රීඩාවෙම කොටසක්. රොනාල්ඩෝගේ ජීවිතේ දරුණුම තීරණය ගන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ දේ නිසා. ડોක්ටර්ස්ලා ඔප්ෂන් දෙකක් දුන්නා. ෆුට්බෝල් අතාරින්න. එතකොට ඔයාට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් සර්ජරි එකක් කරන්න. හැබැයි මේකෙදි සුළු වැරද්දකින් පවා ඔයාගේ ජීවිතේ වුණත් නැති වෙන්න පුළුවන්. ඒ අවදානම් බාර ගන්න කැමති නම් සර්ජරි එකක් කරන්න. මේ අවස්ථාවට ඔයා අවුරුදු 15 දී මුහුණ දුන්න නම් මොකද්ද ඔයා ගන්න තීරණය? රොනාල්ඩෝ කැමති වුණා ජීවිතේ අනතුරේ දාගෙන හරි රිස්ක් එකක් අරගෙන හරි සර්ජරි එක කරන්න. වාසනාවට කිසිම ප්‍රශ්නයක් නොවේ සර්ජරි එක සාර්ථකව කරගන්න පුළුවන් වුණා. 2003 අවුරුද්ද මැන්චෙස්ටර් යුනයිටඩ් ටීම් එක වැඩිම මුදලක් ගෙවලා ඒ වෙද්දි බඳවාගත්තු ලාබාලම ක්‍රීඩකයා වෙන කවුරුත් නෙමෙයි, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. මේ ටීම් එකෙන් නම්බර් 7 ජර්සි එක රොනාල්ඩෝට හිමි වුණා. එදා ඉඳන් තමයි CR7 විදිහට රොනාල්ඩෝ ලෝක ප්‍රසිද්ධ ෆුට්බෝල් ක්‍රීඩකයෙක් වුණේ. රොනාල්ඩෝගේ දක්ෂතාවය නිසා ඔහු විශාල ජයග්‍රහණ රැසක්ම හිමි කරගත්තා. ලෝක පාපන්දු කුසලාන තරඟවලදී හොඳම තරඟකරුවට ලැබෙන රන් සපත්තුව කිහිපවරක්ම මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දිනාගත්තා. මනුස්සකම අතින් රොනාල්ඩෝ උඩින් මෙදියා. මොහු පිළිකා රෝගී දරුවන් වගේම රෝගී පුද්ගලයන්ට විශාල ලෙස ආධාර උපකාර කළා. ඒ වගේම ලේ දන් දීමට අවශ්‍ය නිසා ඇඟේ කිසිම ටැටු එකක් ගහගත්තේ නැහැ. වර්තමානයේ වෙද්දී ඩොලර් 1.4 බිලියන් වත්කමක් තියෙන ලෝක ප්‍රසිද්ධ ෆුට්බෝල් ක්‍රීඩකයෙක් තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන්නේ. දුප්පත් වෙලා ඉපදුණු එකට රොනාල්ඩෝ හැමදාම සිත්ඇවුලෙන් ඉඳලා කාලේ ගෙවගෙව ඉඳියනම් අද මේ වෙද්දී මේ තරම් දක්ෂ ක්‍රීඩකයෙක් බිහි නොවෙන්න තිබ්බා. ඉතින් අවසාන වශයෙන් මතක තියාගන්න, දුප්පත් වෙලා ඉපදීම ඔයාගේ වැරද්දක් නෙමෙයි. හැබැයි ඔයා දුප්පත් වෙලා නම් මිය යන්නේ, අන්න ඒක ඔයාගේ වැරද්දක්.